ශ්‍රී ලංකාව කුඩා රටක් කියලා ඔබ හිතනවද? 200ක් පමණ වූ ලෝකයේ රටවල් අතර විශාලත්වය අනුව ශ්‍රී ලංකාව සිටින්නේ 120 වන ස්ථානයේ. ඇයි අපි ශ්‍රී ලංකාව කුඩා රටක් ලෙස පිළිගන්නේ? හේතුව ශ්‍රී ලංකාව ලෝක සිතියමේ කුඩාවට පෙන්වීමයි. එයට හේතුව මර්කේටර් ප්‍රක්ෂේපණය. ගෝලාකාර පෘථුවිය පැතලි ලෙස පෙන්වීමට තමයි මර්කේටර් ප්‍රක්ෂේපණය භාවිතා කරන්නේ. මර්කේටර් ප්‍රක්ෂේපණයෙන් රටවල හැඩය නිවැරදිව තබා ගන්නා අතර ප්‍රමාණයන් නිවැරදිව තබා ගන්නේ නැහැ. ශ්‍රී ලංකාව සහ එංගලන්තය සංසන්දනය කරලා බලමු. එංගලන්තය ඉතා විශාල රටක් ලෙස පෙන්නුවත් එය ශ්‍රී ලංකාවට වඩා විශාල වන්නේ 3 ගුණයක් පමණයි. ග්‍රීන්ලන්තය අප්‍රිකාවට වඩා විශාලව පෙන්වනවා. එහෙත් ඇත්තටම එය අප්‍රිකාවට වඩා 14 ගුණයක් ප්‍රමාණයෙන් කුඩයි. මර්කේටර් සිතියම්වල ඉහළින් සහ පහළින් ඇති රටවල් විශාල ලෙස පෙන්වීම සාමාන්‍ය දෙයක්. මර්කේටර් ප්‍රක්ෂේපණය 15 වන සතවර්ෂයේදී ජෙරාඩස් මර්කේටර් විසින් හඳුන්වා දුන් අතර එය 18 වන සතවර්ෂයේදී සම්මත සිතියම් ප්‍රක්ෂේපණය ලෙස පිළිගැනුණා.